පෙට් ඕන කෙනෙක් විදිහට පුරුද්දක් වශයෙන් පෙට්ගේ ගම් එක බලන්න. ගම් කලයද කියන්නේ විදුරු මහේ පාට පුළුවන් හැමතිස්සෙම බලන්න. හැමතිස්සෙම කියන්නේ දවසකට කීප සැරයක් නෙමෙයි. once a week හෙල්දි පෙට් කෙනෙක් නම් සතියකට සැරයක් වගේ විදුරු මහේ පාට බලන එක හොඳයි. ඒක අර රෙගියුලර් විදිහට ඒ කියන්නේ ප්‍රැක්ටිස් එකක් විදිහට තියාගන්න. මොකද ඒ ගම් කලෙ විදුරු මහේ පාටෙන් අපිට කියන්න පුළුවන් ගොඩක් එකක සමහර ඒවා ලෙඩ කන්ඩිෂන්ස් කියන්න පුළුවන්. ඉතින් එක්සැම්පල් එකක් මම කියන්නම්. දැනුත් මම බැලුවා කහ වෙච්ච බල්ලෙක්ව. මේ දවස් ටිකේම මට කහ වෙච්ච බල්ලු ගොඩක් ආවා. ඉතින් මම උගලන්ට ඒ කෙනෙක්ගේ ගත්ත බ්ලඩ් එකකුත් පෙන්නන්නම්. This is turning almost yellow. කහ පාට වේගනේ උගලන්ට යම්තා කහ පාට පේනවද දන්නේ නැහැ. I'm not sure. මේකේ yellow tinge එකක් තියෙනවා. yellow stain එකක් තියෙනවා. ඉතින් මම කියන්නේ මේ වෙන්නේ කහ පාට වෙන එක ගැන කතා කරද්දී බල්ලෙක් කහ පාට වෙන එක නැත්නම් පූසෙක් කහ පාට වෙන්න ගොඩක් අය දෙන ආනේ මෙයාට විසක් කැවිලා මොනවා හරි කවුරු හරි වස දීලා කියලා. නම්බර් 1 එහෙම හැමදෙස්සෙම එහෙම නෑ. ගොඩක් වෙලාවටත් එහෙම නෙමෙයි. ගොඩක් රීසන්ස් තියෙනවා. කහ වෙන එකට අපි මෙඩිකල් ටර්ම් එකක් කියනවා ඉක්ටෙරස් නැත්නම් ජොන්ඩිස් කියලා. මේක කන්ඩිෂන් එකක්. ලෙඩක් නෙමෙයි. ඒක එන්න වෙන ගොඩක් ඉක්ටෙරස් එන්න ගොඩක් එක එක රීසන්ස් තියෙනවා. ඒ රීසන් එක අඳුරගෙන තමයි අපි ට්‍රීට් කරන්න ඕනේ. ඉතින් ඒකට අපි බ්ලඩ් චෙක් කරනවා, අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කරන්න පුළුවන්, එක්ස්රේස් ගන්න පුළුවන්. සමහරවිට අපි කියුවේ ඉන්ටෙස්ටයිනල් ඔබ්ස්ට්‍රක්ෂන් එක කියන නැත්නම් බඩවැල් වල මොන හරි හිර වෙලා තියෙනවා නම් මේ වගේ අවස්ථාවලදී හරි අග්න්‍යාශයේ මොකක් හරි ප්‍රශ්නයක් හරිනම් ඒ වගේත් මේ වගේ කහ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොන හරි රුධිරයේ මොන හරි ඒ කියන්නේ බ්ලඩ් වල මොන හරි ප්‍රශ්නයක් නම් ඒ වගේ වෙන්න පුළුවන්. ඉතින් සමහර ගොඩක් වෙලාවට අක්මාව ප්‍රශ්නවලදී මේ වගේ කහ වෙන්න පුළුවන්. හැබැයි හැම වෙලාවෙම නෙමෙයි. ඉතින් පුරුද්දක් වශයෙන් විදුරු මහේ පාට බලන්න ප්‍රැක්ටිස් කරලා තිබුණේ මොන හරි ස්ලයිඩ් චේන්ජ් එකක් තිබුණේ අර ටක් ගාලා වෙට් ගාවට එක්කන් යන්න පුළුවන්. ඉතින් හෙල්දි පෙට් කෙනෙක් නම් මම කිව්වා වගේ once a week ගම්ස් චෙක් කරන්න. ගෙදරදී මේක පොඩක් විනාඩියක්වත් යන්නේ නැහැ. ලෙඩ කෙනෙක් නම් අද මොන හරි අසනීපයක් තියෙන කෙනෙක් නම් ඉතින් රෙගියුලර්ලි අවශ්‍ය විදිහට විදුරු මා චෙක් කරන එක ඔයාගේ පෙට්ට හොඳයි.